මේ කියන්නේ මගේම අත්දැකීමක්. මට දැන් වයස 36ක් වෙනවා. රන්වන් පැහැයෙන් යුතු මගේ දිහා තාමත් දැක්කොත් කෙනෙක් දෙවනි සැරේටත් බලනවා. මම බඳිනකොට බියුටි ක්වීන් වගේ ලස්සනයි. මගේ ජීවිතේ පණ සිද්ධීන් ගොඩක් තියෙනවා. කියන්නේ ඉන එකක්. අද මම කියන්නේ බැඳලා අවුරුද්දකට විතර පස්සේ නැන්දම්මලගේ ගෙදර හිටපු දවස්වල උන අත්දැකීමක්. මම කසාද බැන්දේ වයස 19 දී. ගමේ ඉස්කෝලෙට ගිය මිනි ලයිෆ් එක ගැන වැඩිය දැනන් හිටියේ නෑ. බැන්දාට පස්සේ තමයි හරියටම දැනගත්තේ කරන දේවල් කරන හැටි. මගේ මහත්තය හරි හොඳ කෙනෙක්. නගරයේ හැදුන වැඩුන කෙනෙක් කියන්න බැරි තරම්. ලව් ලයිෆ් එකට දිනපතාම අවශ්‍ය දෙයක්. ඒ නිසාම මටත් එක දිනපතාම අවශ්‍ය දෙයක් වුණා. අපි දෙන්න හරිම සන්තෝෂෙන් ඒ දවස් 7 කළේ. මහත්තයට මල්ලියෙක් හිටිය. මම බඳිනකොට එයාගේ වයස 14යි. අපි දෙන්න හිටියේ යාළුවා වගේ හරීම විහිළුවෙන් තහලුවෙන් දවස ගත කළේ. විහිළුවෙන් කිවිවේ නරක විදියටවත් සිතකින්වත් නෙවි. මගේ මහත්තය හරි කැමති අපි දෙන්න විතරක් කාමරේ ඉන්න වෙලාවට මම ඇඳුම් නැතිව ඉන්නවනම් දැන් අවුරුද්දක් ගත වෙලා නිසා මේක මට අත්හරින්න බැරි පුරුද්දක වුණා. මමත් දැන් සමහර වෙලාවට මහත්තය ගෙදර නැති වෙලාවටත් කාමරේ ඇඳුම් නැතිව ඉන්නවා. එහෙම ඉන්නකොට හරි සනීපයක් දැනෙන ඇඹට බැන්දාට පස්සේ මගේ ඇගේ ෂේප් එක වෙනස් වුණා. කලින් තිබුණට වඩා හැඩ වුණා. ඇඟ පාට වැටිලා තවත් ලස්සන වුණා. අවුරුද්දක් ගත වෙලා ගියාට පස්සේ මහත්තයගේ දිනපතා එයාගේ විදිය ටික ටික වෙනස් වුණා. බිස්නස් දියුණු වෙනකොට මාත් එකක ගෙදර ගත කරන කාලේ ඉබේම අඩු වුණා. මේ නිසා අපි දෙන්නගේ ලයිෆ් එකත් දැන් එන්නම් දුරස් වෙන ගතියක් දැනුණා. හරිමල් වයසේ බැඳලා මේ ජීවිතයට පුරුදු වුණ මට මේක ටිකක් දරා ගන්න අපහසු වුණා. ඒ නිසා මුලින් මහත්තයගේ මල්ලි සමිත වෙත පසු කාලයේදී ඇදිලා ගියේ નિરાයාසයෙන්මයි. සමිත මේ වෙද්දී මා වෙත අමුතු විදියට බලන්න ගත්තා. එයාගේ විහිළු පමණට වැඩි බව මට තේරුණත් මම ඒවට විරුද්ධ නොවී රුකුල් දීමක් කළේ මොන හේතුව නිසාදැයි මට හිතා ගන්න බැරි වුණා. සමහර විට මහත්තයගෙන් අඩු වුණ දේ එයාගෙන් ලබා ගන්න මංගේ හිත ක්‍රියා කරගෙන ඇති. එයාත් දැන් හොඳට හැදීගෙන එන වයස හුරුබුහු. මේ වෙද්දී මහත්තය පිට පළාත්වල වැඩට ගිහින් සති 2ක් වෙනවා. තවත් සතියකින් තමයි ගෙදර එන්නේ. මට දැන් අර වැඩේ නැතුව හරි අමාරුවෙන් ඉන්නේ. ඊට හරියට නිනඳකුත් නැහැ. ඔය අස්සේ මගේ හිත නිතරම සහිත වෙත ඇදිලා යනවා. ඒ නිසා මෙයාව කොට්ට කර ගන්න chance එකක් බලබල හිටියෝ. පහුවදා නැන්දම්ම අක්ක බලන්න ගියා. සමිතට යන්න කතා කළාම විභාගේ ළඟ නිසා පාඩම් කරන්න ඕන කියලා නැවතුණා. එදා ගෙදර අපි දෙන්න විතරයි ඉතුරු වුණේ. මට අද වගේ chance එකක් අයමත් ලැබෙන්නේ නැති නිසා උපරිම ප්‍රයෝජන ගන්න ප්ලෑන් එකක් ගැහුවා. මට අම්මා ගිය ගමන් උදෙන්ම නාල කාමරයට ඇවිත් සමිතට කතා කළා. කාමරයට ආපු සමිත ගල් ගැනීම මගේ දිහා බලන් ඉන්නවා. අනේ මගේ මේ බ්‍රා එක. පස්සේ බුක් කරන්න. එයාට ෂොක් එකක් වැදිලා වගේ බලන් ඉනිනේ. මෙහෙම ඉටි රූපයක් දකින්න කවදාවත් හීනෙන්වත් හිතලා නැතුව ඇති. එයා ඉදිරියට ආව. මාව වරදවා තේරුම් ගන්න එපා සමිත මේක ටිකක් හිරයි. තනියම දාගන්නන්න බෑ. වෙනදට අම්මා උදවි වෙන්නේ. අද එයා නැහැ. ඔයා විතරයි ඉන්නේ. ඒ නිසයි කිවිවේ. ප්ලීස් මට උදව් කරන්න. එහෙම කිවිවම එයා ළඟට ඇවිත් බ්‍රා එක ගෙන අත් දෙකෙන් අල්ලලා හුක් කරා. මම එයාගේ පැත්තට හැරුණි. අනේ බඩෝ ඇයි මේ ඔයා ගැහෙන්නේ? හුඟක් බය වෙලා. මොකකටද? මට සමාවෙන්න මල්ලි ඔයාට කරදර කළාට. මම දැන් මහත් වෙලා මේ ඇඳුම් මට අදින්න අමාරුයි. ඒ
නිසා කාගේ හරි උදව් ඕන අඳින්න අලුතින් ඇඳුම් ගන්න වෙලා. ඇඳුම් ගන්න යන්න අය ගෙදර නැහැනේ. ඉතින් ඔයා විතරනේ ගෙදර ඉන්නේ. ඒ නිසයි කතා කළේ. සමිත කිසි දෙයක් නොකිය කාමරෙන් ගියා. මම ඉන්පස්සේ ඇඟට හිර හොඳ ඇඳුමක් ඇඳන් එළියට ආවා. ඒ වෙදදි මල්ලි එයාගේ කාමරයට ගිහින් මම මල්ලිට කතා කළා. ඒත් ඒක දොර ඇරියේ නැහැ ඇතුලෙන් ලොක් කරගෙන. දැන් මට ටිකක් බය හිතුණා. මේක ගෙදර අයට කිව්වොත් ඔක්කොම විනාශේ. ඒ නිසා මම දොර ළඟ එළියේ බිම වාඩි වෙලා පින්සේඩු වුණා. මම ටික වෙලාවකින් එළියට ආපු සමිත සොරි අක්කේ මම බාත්රූම් එකේ හිටියේ. එකයි එන්න පරක්කු වුණේ. මල්ලි එන්න තේ බොන්න. තේ බොන ගමන් අපි මේ ගැන කතා කරමු. මම අල්ලෙන් කදුළු පිහිදමින් සිටිය. මගේ උරහිසින් අල්ලලා නැගට්ටවපු සමිත අක්ක ඇයි මේ අඳන්නේ ඔයා යන්න. මම එන්නම් කිව්වා. මම කෑම කාමරයට ගිහින් විනාඩි 5කට විතර පස්ස සමිත ආවා. තේ බොමින් එයා දිහා බලනකොට එයා මගේ ඉස්සරහ දිහා බලන් ඉන්නවා. හිත යටින් හීනාවක ගියේ මම හිතන් ඉන්න වැඩේට මේක හොඳ ලකුණක් නිසා දැන් අපි කිසි කතාවක් නැතිව තේ බොනවා. ඔය අතරෙදිත් එයා හොරෙන මගේ දිහා බලනව දැක්ක. තාමත් එයා කෑමට අත තියලවත් නැහැ. මල්ලි ඔයා කන්නේ නැත්තේ. මාත් එක්ක තරහි. එකේ හුක් එක දාන්න කිව්වට. මට සමාවෙන්න ඔයාගේ හිත කැළඹුවට අපි දෙන්න හුඟක් යාළුවෝ වගේ හිටපු නිසයි ඔයාට මම කිව්වේ. යාළුවා අතරේ මේවා සුළු දේවල් එයා අත උස්සලා මගේ කතාවට බාධා කළා. නෑ අනේ ඒක නෙවෙයි තියෙන ප්‍රශ්න මට බඩගිනි නැහැ කන්න මට සමාවෙන්න ඔයාගේ හිත පෑරුවට ඇත්තම කියනව නම් අක්කේ මේ වගේ සිදුවීමක් වුණ පළවෙනි වතාව. ඒක මට අදහගන්න බැරි වුණා දැක්කම. ඔයා පළවෙනි වතාවටද කෙල්ලෙක් මේ විදියට ඉන්නවා දැක්කේ ඔවි අක්කේ අදමයි දැක්ක. එහෙනම් මට තෑන්ක් කරන්න ඔයා බැන්දම වයි උගන්නන්න ඕන දේවල් දැම්මම මම උගන්වනවට. විහිළුවෙන් වගේ මම කිවිව. එයා මොනවත් නොකිය ලැජ්ජාවෙන් පිගාන දිහා බලන් ඉන්නවා. දැන් ලැජ්ජ වෙන්න දෙයක් උනේ නැහැ. වෙන කවුරුත් මේක දන්නෙත් නැහැ ඔයා කන්න. මට මෙසේ අස් කරන්න. ඉන්පස්සේ අපි කම්මැලිකම යන්න මොනවා හරි කරමු. කෑම කාලා මෙසේ අස් කරලා අපි එකඟ වුණා ටීවී එක ෆිල්ම් එකක් බලන්න. අපි ෆිල්ම් එක බැලුවේ කාමරේ ඇඳ උඩ ඉඳගෙන. වෙනදටත් අපි එහෙම ටීවී බලනවා. මම ඇඳේ දිගදාලා හිටියේ සමිතට මගේ හොඳට පේන විදියට. එයා සැරෙන් සැරේ ඒ දිහා බලනවා මම දැක්ක. ඔන්න ඉතින් අදට කතාව ඉවරයි ඊළඟට වෙන දේ තමයි හොඳම ටික ඉතින් ඉතිරි කොටස දාපු ගමන් ඔයාට නැරඹීමට channel එක subscribe කරලා බෙල් සලකුණත් ඔබලා තියාගන්න.